ඔබ හැමෝම අහලා හරි තියෙන අඩු ගානේ ශ්‍රී මහා භද්‍රකාලි දේවමෑණියෝ ගැන. කාලි මෑණියෝ. හුරු පුරුදු වචන දෙකක්. කාලි මෑණියෝ සහ කාන්තාව අතර අපූර්ව සම්බන්ධයක් තියෙනවා. කාලි කියන ශක්තිය කාන්තාව ප්‍රයෝජනට ගන්නෑ. ඒක ඔබට හිමි දෙයක්, සූදානම් දෙයක්. මම අද ඔබට ඒ ගැන විස්තර කියන්න ඔබ මෙතේ කහපු නැති දේවල් ටිකක් තියෙනවා. කාලි ශක්තියෙන් වැඩ ගන්න හැටි. අපි ඉස්සෙල්ලා බලමු කවුද කාලි මෑණියෝ කියලා. කාලි මාතාව කියලා කියන්නේ විශ්වමේ මාතෘ ශක්තියේ නැත්නම් ස්ත්‍රී ශක්තියේ ජීවමාන ස්වરૂපයයි, දිව්‍යමය ස්වરૂපයයි. අපි මේ කතාව පොඩ්ඩක් දන්නේ නැති අයට දැනගන්නත් එක මම කියන්නම්. ඈත අතීතයේ අපි අල්ලපු රටේ ඉන්දියාවේ ඊටාම රූමත් ස්ත්‍රියක් හිටියා. එයාගේ නම පතිනි. ඇය තමයි අපි වර්තමානයේ පත්තිනි මාතාව කියලා හඳුන්වන්නේ. ඒතර ඒ කතාවේ මේ පතිනි මාතාව විවාහ වෙලා හිටියේ ඊටාම නරක ගතිගුණ තියෙන ස්ත්‍රී ලෝලි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සමාජ පිළිලයක් වගේ වෙලා හිටපු මිනිසෙක්. නමුත් පතිනි මාතාව බොහොම උසස් ගතිගුණ වල තියෙන ඊටාම යොසීමෙන් යුත් ස්වාමියා ඒතර නරක වෙලා ඉන්නේ නැද්දි දෙවියන්ට වගේ සලකපු කාන්තාවක්. ඔය තියෙන පළවෙනි ආදර්ශය. ඇය හැමතිස්සෙම ඊටාම ආදරෙන් උට සැලකුවා. මේ නිවසේ උදව් උපකාරයට හිටපු සේවිකාව ඇගේ ඥාති මිනිබිරියක්. ඇගේ නම කාලි. ඇය කළු පාටයි. ඒක නිසා දන්නේ කාලි කිව්වේ. අශෝභනයි. ලස්සන සුන්දර රූපයක් තිබුණේ නැහැ. පත්තිනි මාතාවට වඩා අඟල් එකහමාරක් විතර මිටි. හැබැයි ඇය අපූර්ව කාන්තාවක්. සියලුම වැඩපොළොට තාම දක්ෂයි. ඔය තියෙන්නේ දෙවෙනි ආදර්ශයයි. එඩිතරයි. කිසි තැනක අයුක්තියට හිස නමන චරිතයක් නෙමෙයි. අදත් එහෙමයි නේද? යුක්තියට පණ උනක් දෙන්න සූදානම් වෙලා හිටපු අපූර්ව සේවිකාවක්. තුන්වෙනි ආදර්ශය. ඉවුම් පිහුම් ආදී කටයුතු තමන් විසින්ම ඊටාම අනර්ගව කරපු කාන්තාවක්. හතරයි ඊළඟට සූප ශාස්ත්‍රයේ කෙල්ල පැමිණි කෙනෙක්. අත තිබ්බද ඒ කෑමක රසවත් වෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා. ඒ කෑම ගැන කතා කරන්න වචන නැත. එච්චරද දක්ෂයි. හැබැයි වලීසින් කෙනෙකුට කියලා දෙන්නව නෙමෙයි. කොහොම උයනවද කියලා හිතන්න බෑ. එදත් එහෙමයි. පුදුමාකාර අත්ගුණයකින් යුක්ත සූප ශාස්ත්‍ර හැකියාව තිබිච්ච කෙනෙක් පහයි. දැනට ওই ටික මතක තියාගන්න. ඇය තම ස්වාමි දුවට ඊටාම ආදරෙයි. ආච්චි අම්මට ඊටාම ආදරෙයි. හැමතිස්සෙම දුක සැප හොයලා බලලා කටයුතු කරා. Tamanට පැවිදිච්ච රාජකාරිය, ඒ නිවිසේ වැඩ කටයුතු ඥාතිත්වයට ඔබෙන් ඉටු කරා. මේ අතරවාරේ යම් විරුද්ධවාදීන් පිරිසක් විසින් රටේ එවකට හිටපු පාලකයන්ගේ අනුදැනුම ඇතුව මොකක් හරි කතන්දරයකදී මේ ස්වාමියා ඝාතනයට ලක් වෙනවා. පතිනි මාතාවට හොරෙන්. ගියාමයි ආවේ නැහැ. මොකක් වුණාද කියලා දන්නේ නැහැ. පතිනි මාතාව හොයන්න පටන් ගත්තා. හැම තැනම අඬ පිස්සියක් වගේ හොයන්න පටන් ගත්තා. ආදරණීය නොවු ආදරණීය සැමියා. පස්සේ ආරංචි වුණා මථුරාපුරේ පැත්තට ගියාය කියලා. ඇය ලෑස්ති වුණා මථුරාපුරයට ගිහිල්ලා දන්න අයගෙන් අහලා හැම තැනම හොයලා තමන් මේ තාක් ආදරය කරපු ස්වාමියා හොයාගන්න. ඇය මේ තීරණය ඇගේ ඥාති සේවිකා දියණියට දෙනවා. ලෑස්ති වෙන්න අවශ්‍ය බඩු සම්පාදනය කරගන්න ගියාම අපේ ආදරණීය කාලි මාතාව එදා කාලි සේවිකාව ඊටාම අනර්ග කෑම තොගයක් ලැහැත්ති කරගත්තා. රස කැවිලි තොගයක්. රසය ගැන කියන්න වචන නැහැ. ගමනට අවශ්‍ය සියල්ල අරගෙන සියල්ල රස කරගෙන මිත්තනිය හෙවත් මේ සුන්දර කාන්තාව පරිසම් කරන්න ඕනේ. එයාවත් ඉස්සර කරගෙන ගමනට පිටත් වුණා. මේ ගමන යනකොට කෑම බීම මේ බාහිර ආදියට වඩා පරිසම් කළ යුතු දෙයක් තිබුණා. ඒ තමයි
පුදුමාකාර රූප සම්පත්තියකින් තියෙන එක්කෙනෙක් 10 වතාවකටදී හැරිලා බලන අපූර්ව රූප සම්පත්තිය ඇතිවෙච්ච තමන්ගේ ඥාති මිත්‍රණිය වූ තරුණ පත්නියව රැක ගන්න තිබුණා. හැම තැනම අනවශ්‍ය ඇස් ඇයට වැදුනා. කාලිය හොඳට මේක බලාගෙන හිටියේ. ඇය එඩිතරයි ඕනෑම වෙලාවක සටනට සූදානම්. ඇය තමන්ගේ ස්වාමි දුව පරිස්සම් කරගෙන මధుරාපුරේ දක්වා අමාරුවෙන් ගියා. ගියයින් පස්සේ ඇයට අපි බලාපොරොත්තු වුණා වගේම සල්ලාල පිරිසක් ග්‍රහණයට ගන්න ඉදිරිපත් වුණා. ඇවිල්ලා නොයෙක් බලපෑම් කරන්න පටන් ගත්තාම පතිනි මාතාවත් ඊට ඥානවන්ත කෙනෙක්. ඇය වුණ මුලා කරා. හිතවත් බවක් පෙන්නලා මේ රස කැවිලි අරගෙන මෙයා දුන්නා. ඒ කෑම කාලා උන් ඒ කෑමේ රසයෙන් මත් වුණා. නොකියන දේවල් කියන්න පටන් ගත්තා. ඔවුන්ගේ කටින් පිට වුණා. ඇයව ග්‍රහණය ගන්න බැරි වුණා. කටින් පිට වුණා මේ ස්වාමියා මරා දාපු හැටි. මරලා කොහොඹ ගහක් යට වල්ලා තියෙන හැටි. කොහොඹ ගස් වලතරන්ගේ පැත්තේ තියෙනවා. ඇයට දරා ගන්න බැරුව පපුවට ගහගත්තා. කම්පණය වුණා. කම්පණය වැඩි වුණා. වේගවත් වුණා. විශාල දුකක් ඇති වුණා. සේවිකාවත් එක්ක දුවගෙන ගිහිල්ලා එතනට ගිහිල්ලා දෑතින් පොළොව හාරලා ස්වාමියාගේ මරලා වල්ලා තිබිච්ච මලකඳ බදාගෙන වැළපුණා. ඇයටගේ ජීවිතය ඇති කියලා තේරුණා. හැබැයි පතිනි මාතාව තුළ දිව්‍යත්වයේ ක්‍රියාත්මක වෙච්ච කාන්තාවක්. ඒක අමතක කරන්න එපා. දිව්‍යමය ගති දිව්‍යමය භාවයෙන් අවදි කරන් තිබුණේ ඇයි? ඇය කරුණාවන්තයි. මෛත්‍රී සාගතයි. ප්‍රේමණීයයි. හයි ෆ්‍රීකවන්සි. ඇගේ දිව්‍යත්වයේ විවෘත වෙලා තිබුණේ. ඔබටත් එහෙම පුළුවන්. දිව්‍යත්වයේ විවෘත කරගත් කාන්තාවක් පතිනි මාතාව. ඇයි අඬලා ඇයට තේරුණා ඇති කියලා ජීවිතේ. ඒත් එක්කම ආපු ආවේගයට ඇගේ වම්පියවුර අදිෂ්ඨානෙන් ගලවලා අරන් පොළවේ ගැහුවා. සාප වෙන්න මధుරාපුරේම ගිනි ඇවිල්ලා ගියා. ඒ ගිනිගත් ස්වභාවය වගේ නිකන් පස්පීච්ච ස්වභාවයක් අදත් මధుරාපුරේ තියෙනවා. මනත් ස්ථානයේ කාලි මාතාව උදෙසා පණ භාවනා කරපු කෙනෙක්. මේ අයගේ ස්ථානයේ අදත් තියෙනවා. ඊළඟට පතිනි මාතාව කාලි මාතාව ගිහිලා රැඳී සිටි ස්ථානයේ අද දැවැන්ත කෝවිලක් හදලා තියෙනවා. මමත් ඒ ස්ථානෙට ඒ කාමරයට ගියා. කළු ගලින් තනිච්ච කුටියක්. ඊළඟට මගේ ජීවිතය අවසන් වෙනවා කියලා තේරුණා මේ රුධිර වහන නිසා. නගරෙම ගිනි ගත්තා. මේ ඝාතනයට සම්බන්ධ වෙච්ච අය මේ වැරද්ද කරපු අය සහ මුලින් විනාශ වෙලා ගියා. දෙවියොත් එක්ක සෙල්ලම් කරත් අදත් ඒක වෙනවා. කාලි මාතාව කියන්නේ අපූර්ව දිව්‍යත්වයක් තම මිත්තනිය වගේම විවෘත කරගත් අපූර්ව දිව්‍යමය චරිතයක්. රූපෙන් හැමුණාට පතිනි මාතාව තීන්දුව කරගන්නවා උන්ගේ සිරුරට සමු දෙන්න. සිරුර පිටින්ම අතුරුදහන් වෙලා උස්සස්ම දිව්‍යතලයේ නැවත පිහිටන්නට එතුමිය අධිෂ්ඨාන කරලා කාලිට කතා කරලා කියනවා මෙතන ඉඳලා මගේ රූපය මම ඔබට ආදේශ කරනවා. මගේ ඇඳුම මම ඔබට දෙනවා. මගේ බල සියල්ල ඔබට දෙනවා. මහ පොළොවේ මගින් පිහිට ගන්න කවුරු හරි අනාගතේ ඉදිරිපත් වුණොත් ඔබට ඒ වෙනුවෙන් පිහිට වෙන්න මම බලය දෙනවා. උන්වහන්සේ උත්හාන වෙන සිරුර පිටින්ම නැවත ඕපපාතික උත්පත්ති ලැබනවා උසස්ම දිව්‍යතලයේ. අද ඔබත් මාත් හොඳින් දන්නා පත්තිනි දේව මාතාව. ඊළඟට මොනවද උනේ? පත්තිනි මාතාවගේ කතාව ප්‍රචලිත වෙලා යම් දුක් ගැටවලදී පත්තිනි මෑණියන්ගේ පිහිට අපේක්ෂා කරන්න පටන් ගත්තා මිනිස්සු. ඒ අනුව එතුමීට කරන පූජාවක් විදිහට කිරියම්මා දානය ලෝකෙට ආවා. මොකද්ද කිරියම්මා දානය? කවුද මේක කියලා දුන්නේ? ඔබ ඒව දන්නේ නැහැ නේ. කාගේ කිරියම්මද? කාලිගේ කිරියම්මා. ඇයගේ පිහිටිල්ලන ඊළඟට බොහෝ සෙන ගහපුවම ඇය කිව්වා කිරියම්මට දාන දෙන්න කියලා. කිරියම්මට පූජාව තියන්නේ. කවුද කිරියම්මා? පත්තිනි මාතාව. ඒක සිහිපත් කරලාද කිරියම්මල වඩම්මල කිරි දෙන අම්මල වඩම්මල දාන දෙනවා. මේ සැබෑ කතාව
පූජාව තියන්න කිව්වේ කාලියගේ කිරියම්මටයි. හරි අදත් කිරියම්මට තමයි දෙන්නේ. හැබැයි එතුමිය කිව්වා කාලි උඹ මේ පූජාවල් බාරව යමන් පිහිටුවයන් කියලා. ඊළඟට අදත් ඔබ දන්නවද කිරියම්ම දානෙදි කියන කවිවල තියෙන අපූර්ව කවියක්. පත්තිනි මෑණියෝ කාලි මාතාවට බලය පවරපු කවිය. මාගේ ඔසරිය නුඹ අරගන්නේ රූපෙට රූපේ නුඹ අරගන්නේ මනුලොව බිලිපුද බාරව යන්නේ. හරිනේ? ඒ කිව්ව කතාවයි. එතෙන් ඉඳලා කරලියට එන්නේ අපේ ආදරණීය කාලි මාතාව. එදා කාලි සේවිකාව දැන් අපේ ඊටාම සුන්දරත්වයට පත් වෙච්ච ලෝකේ ලොකුම සුන්දරත්වයේ තිබිච්ච රූපයේ හිමි පත්තිනි මාතාවගේ රූපේ රැගත් ඊටාම සුන්දර මහා භද්‍රකාලි මාතාව අපිට ලැබුණා. ඇගේ ඔසරිය මැදගත්තා. ඒ බල ශක්තියම තියාගත්තා. අදටත් ඔබ දන්නේ නැහැ මනුලෝ බිලිපුද බාරෝ යන්නේ පත්තිනි මෑණියෝ වෙනුවෙන් කාලි මෑණියෝයි. පත්තිනි මෑණියන්ට කියන ඕනම කාර්යයකදී කාලි මෑණියෝ ඒ වගකීම දරා ගන්නවා. මම මගේ විස්තර මන් දැනගත්ත ආකාරයේ වෙනස මොකද්ද කියලා දෙන්නගේ. කාලි මාතාව අඟල් එක හමාරක් කුසින් අඩුවෙලු. එතුමිය කිව්වේ මන් දන්නේ නැහැ. සුන්දරත්වය නම් ඒ ගැන අපි කතා නොකරමු. මොකද ඇගේ සුන්දරත්වය එතුමියගේ සුන්දරත්වය වර්ණනා කරන එක අපහාසයක්. එච්චරට සුන්දරයි. ඊළඟට මොනවද වෙන්නේ? ඊළඟට මේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ එතුමිය කාන්තාවන් වූ ඔබට ඥානවති ලව් වූ ඔබට විශේෂයෙන් අපූර්ව පාඩම් ටිකක් කියලා දෙන්න.